ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද? කොහොමද ඇත්තටම මේ රොකට් එකක් හඳට යන්නේ කියලා? හඳට ගිහිල්ලා ඊට පස්සේ කොහොමද ආයි එන්නේ? අපි අද බලමු මේ ගැන. මේ වීඩියෝ එකේ පාර්ට් දෙකක් තියෙනවා. පළවෙනි පාර්ට් එක තමයි කොහොමද අපි ඇත්තටම හඳට යන්නේ සහ ආයි ගිහින් එන්නේ කියලා. ඊළඟ පාර්ට් එක තමයි ඇත්තටම ඇමරිකාව මේ කරේ ඇත්තක්ද? ඒගොල්ලෝ හඳට ගියාද? මොනවද සාක්ෂි? මේ ඉන්නේ අපේ ටයිසන් මහත්තයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට දෙනවා පෘථිවියයි හඳයි කොච්චර දුරකින් තියෙනවද කියලා පෙන්වන්න කියලා ඔය තියෙන ස්කේල් එකට අනුව. මේ එයා පෙන්නන තැන. ඔය බලන්න. පෘථිවියට ගොඩක් ළඟින් තමයි එයා පෙන්වන්නේ. මෙයාට කියනවා ඔයා ඔය සීන ප්‍රමාණය වැරදි. ඔහොම පස්සට යන්න කියලා. ඔන්න බලන්න කොච්චර දුර පස්සට යනවාද කියලා. මේ පෘථිවිය ඒ තාම යනවා. හඳ තියෙන්නේ අපේ අල්ලපු වැටේ කියලා හිතන් හිටියට ඇත්තටම තියෙන්නේ කිලෝමීටර් 3,84,400ක් දුරින්. එතකොට මේකට යන්න අපිට දැන් රොකට් එකක් ලෝන්ච් කරලා මෙන්න මේ මුලින්ම පළවෙනි කක්ෂයට එනවනේ. ඒ කක්ෂයට ඇවිල්ලා එතනින් තමයි හඳට යන්නේ. ඇත්තටම යනවා දවස් 3ක්. හඳේ තියෙන කක්ෂයකට සෙට් වෙන්න යන්න. මං ඉස්සර පොඩි කාලේ හිතන් හිටියේ මේ රොකට් එක ඇවිල්ලා මෙතනින් මෙහෙම කියලා හඳට යනවා කියලා. එහෙම යන්න බෑ. අපි දැන් ඒක ඩීටේල් කතා කරමු කොහොමද හඳට යන්නේ කියලා. මේ වගේ පොඩි මොඩියුල් එකක් යවන්න මොකටද අච්චර ලොකු රොකට් එකක්? මම දැන් ඒක ඔයගලන්ට සරලව පැහැදිලි කරලා තියෙනවා. වෙන කල්පනාවල ඉන්න නැතුව හොඳට අහගන්න නැත්තම් තේරෙන එකක් නැහැ. පෘථුවිය තියෙනවනේ ගුරුත්වාකර්ෂණය. පෘථුවිය තුලට යන්න ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. පෘථුවියෙන් එළියට යන්න ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. දැන් අපිට මේ රොකට් එකටත් ඒ සංකල්පම යොදා ගන්න පුළුවන්නේ. පෘථුවියේ ඇතුලේදී ඒ කියන්නේ පෘථුවිය තුලින් පටන් ගද්දී අපි ග්‍රවුන්ඩ් එකෙන් පටන් ගනිද්දී ගුරුත්වාකර්ෂණය වැඩි. ඒ කියන්නේ අපිට ලොකු බලයක් ඕන මේ රොකට් එක උඩට යවන්න. එතකොට අපි ෆස්ට් ස්ටේජ් එකට ලොකු ට්‍රස්ට් එකක් ඕන වෙනවා මේ රොකට් එක උඩට උස්සන්න. එතකොට සෙකන්ඩ් ස්ටේජ් එකේදී අපිට එච්චර ලොකු බලයක් ඕන වෙන්නේ නැහැ. මොකද රොකට් එක යම් මට්ටමක ත්වරණයකට ඇවිල්ලා දැන් පෘථුවියේ අර තියෙන ගුරුත්වාකර්ෂණය ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තර්ඩ් ස්ටේජ් එක වෙද්දී අර තරම්වත් ලොකු ට්‍රස්ට් එකක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ උඩ මොඩියුල් වල යද්දී අපිට එක චූටි එන්ජිමක් තිබ්බත් අර ගුරුත්වාකර්ෂණය නැති වුණාට පස්සේ පෘථුවියෙන් එළියට පැන්නට පස්සේ අපිට චුට්ටක් කරෙක්ට් කරගන්න විතරයි පවර් එකක් ඕන. ඇයි එහෙනම් මේ කෑලි මහා ගොඩක් උස්සගෙන යන්නේ? ඇයි මේවා ඔක්කොම ටික ඉස්සර මුහුදට දැම්මේ? මේවා අරගෙන යන්න බැරිය ඒක රොකට් එකක් හදලා. ඒකට උත්තරය තමයි අපි කියනවා ඩෙඩ් වේට් එක කියලා. ඩෙඩ් වේට් එක කියන්නේ මේ එන්ජිම අපිට උඩට ගියාට පස්සේ වැඩක් නැහැ. එතකොට මේක ඩෙඩ් වේට් එකක්. ඒකයි මේ වගේ ස්ටේජස් වලට රොකට් එකක් හදලා තියෙන්නේ. මේ ස්ටේජ් එකෙන් කරන්නේ ලොකු ත්වරණයක් දෙන එක, මේකෙන් කරන්නේ ඒක මේන්ටේන් කරලා තව වැඩි කරන එක. මෙතනින් එහාට අර කෝස් කරෙක්ෂන් වගේ ඒවා කරන්න තමයි මේ ස්ටේජ් එක. එතකොට මේ යකඩ කෑලි බොරුවට එල්ලගෙන ආයි හඳට යන්න ඕන නෑ. මෙන්න මේ කෑල්ලනේ අපිට ඇත්තටම හඳට යවන්න ඕන. එතකොට ඒක උඩින් ගියාට පස්සේ මේ ටික පල්ලෙහාට හරලා දාලා තියෙනවා. දැන් ඉතින් රොකට් වල එහෙම හරලා මුහුදට හලන්නේ නෑ. ඒවා ආයෙ රිකව කරලා ආයෙ යන්න පුළුවන් විදියට තමයි අපේ ඉලොන් මස්ක් අයියා හදලා තියෙන්නේ. මේක පැහැදිලි නැත්තම් කියන්න හොඳේ ආයෙ කියලා දෙන්නම්. මට පුළුවන් උපරිමයෙන් කියලා දුන්නේ සරලව. පළවෙනි සහ දෙවෙනි ස්ටේජ් ටික බර්න් කරලා අපි රොකට් එක එනවා ලෝ අර්ත් මෙන්න මේ ඕබිට් එකේ මෙන්න මේ ඕබිට් එකේ පාත් එකට. ඊට පස්සේ එයා මොකද කරන්නේ? දැන් මම කිව්වනේ දැන් ගුරුත්වය උඩට යන්න අඩුයි කියලා. දැන් මේ පෘථිවියෙන් ඒගොල්ලෝ ලෝ අර්ත් ඕබිට් එකට ඇවිල්ලා තියෙන. දැන් ගුරුත්වය ගොඩක් අඩුයි. ඊට පස්සේ අර තියෙන චූටි එන්ජින් එකක් දානවා. ඒ එන්ජින් එකෙන් අපි පොඩි ෆයර් එකක් කරලා ඔන්න දැන් පටන් ගන්නවා රොකට් එක යන්න හඳ දක්වා. මේක දවස් 3ක ලොකු ගමනක්. දවස් 3කට පස්සේ මේගොල්ලෝ ළඟා වෙනවා හඳට. හඳට ළඟා වෙලා මෙන්න මේ මොඩියුල් එක දැන් ඔයගලන්ට පේනවා. මේකේ මේගොල්ලෝ නීල් ආම්ස්ට්‍රෝමුයි බස් ඕල්ඩ්‍රිනුයි එක මේකේ ලෑන්ඩින් මෙන්න මෙතනට යනවා. ඊට පස්සේ මේකේ මයිකල් කොලින්ස් තමයි උඩ ඉඳගෙන මේගොල්ලන්ට අර එක ලෑන්ඩ් කරන්න සපෝට් එක දෙන්නේ. ඔන්න බලන්න අර මොඩියුල් එක මුලින්ම හඳට
පා තබන වෙලාව. හඳට මේගොල්ලෝ ගොඩ බැහැලා ඒගොල්ලන්ගේ සාම්පල්ස් ඒවා ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ මේගොල්ලෝ පිටත් වෙනවා ගෙදර එන්න. ගෙදර එන්න අර තරම් ලොකු විශාල රොකට් ඕනේ නෑනේ. මොකද අපිට තිබ්බ ප්‍රශ්නේ ගුරුත්වයනේ. ගුරුත්වය නිසා තමයි අපිට පේලෝඩ් එකක් උඩට ගෙනියන්න අමාරු. දැන් අර සිංගල් රොකට් එකෙන්ම ෆයර් කරලා මේගොල්ලෝ අර මං කිව්වනේ කොලින්ස් ඉන්නවා කියලා උඩ තියෙන ස්ටේෂන් එකේ මේ දෙන්න එනකම් බලාගෙන මේ දැන් බලන්න ඒගොල්ලෝ යන්න ලෑස්ති වෙන්නේ. මේ ඔක්කොම ෆුටේජ් මම NASA එකෙන් තමයි ගත්තේ. NASA එකේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඈ. මේ දැන් ඒගොල්ලෝ උඩට යනවා. උඩට ගියාම ඔන්න කොලින්ස්ගේ ෂිප් එක දැන් පෙන්නනවා. එයා බලන් ඉන්නවා අර දෙන්න එනකම්. ඊට පස්සේ ඉතින් කලින් සිද්ධියම තමයි. මූන් ඕබිට් එකට එනවා. එතනින් ඊට පස්සේ ආයි කෝස් එක යනවා දවස් 3ක් මෙහෙට. අර්ත් ඕබිට් එකට සෙට් වෙනවා. ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ සිංගල් එන්ජින් එකෙන් ෆයර් කරලා හිමින් ඇවිල්ලා ඕෂන් එකට දාගන්නවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ ඕෂන් එකට එනවා. ඔන්න බලන්න. ඕන එනවා. මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තමු. අපි හෙට කතා කරමු ඇයි මේ මූන් ලෑන්ඩින් එක බොරු කියලා මිනිස්සු කියන්නේ කියලා. එහෙනම් ගිහලා එන්න. ජය වේවා.